සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මම ඔයාලට පොරොන්දු වුණා වගේ මගේ පළවෙනි සැලරි එකේ පේ ස්ලිප් එක තමයි ඔයාලට අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා ගොඩ දෙනෙක් අහලා තිබ්බා කොහොමද මේ ඊශ්‍රායලයේ සැලරි එක හැදෙන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒක ගැන සම්පූර්ණම විස්තරය දැනගන්න පුළුවන් අද. මේ සැලරි පේ ස්ලිප් එක හොටෙල් වලට එතකොට සුපර් මාකට්, කෙයාගිවර්, කන්ස්ට්‍රක්ෂන් එන ඕනම කෙනෙක්ට පඩිය හැදෙන්නේ මේ විදිහට මේ පේ ස්ලිප් එකේ විදිහට. මම ඔයාලට ඒක ලේසි කරන්න ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරා මේ විදිහට. ඔයාලට ඒතකොට ඒ ට්‍රාන්ස්ලේට් එකත් බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අපේ සැලරි එක හැදෙන්නේ? එතකොට පැය ගණන් කොහොමද හැදෙන්නේ කියලා. ඒක නිසා මම මගේ මේ පැය ගණන් මම සටහන් කරපු ඒ ෆොටෝ එක අරන් තියෙනවා ඒ කාඩ් එකේ. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම අපේ පැය ගණන් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මොකද මම පැය 259ක් වැඩ කරා මේ පඩිය ගන්න. එතකොට ඒ මාසේ ලංකාවේ රේට් එකයි බැංක් රේට් එකයි උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් රේට් එක යටින් මට හම්බුන ගාන ඒ සම්පූර්ණ විස්තර මම ඔයාලට දෙන්නම්. එතකොට අද වෙනකොට අර 93යි ගානක් තිබ්බ එක 95.24ක් වෙලා තියෙනවා. ඒ සම්පූර්ණ විස්තරය ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒකින්ද ස්කිප් කරන්නේ නැතුව මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේමයි මම ඊශ්‍රායලේ හැම තැනකම යනවා. මොකද මම බර වාහන වැඩ කරන නිසා හැම තැනකම යනවා. එතකොට ඊශ්‍රායලේ තියෙන දවස් ගානේ ඔයාලට හැම වීඩියෝ එකක්ම මම ඔයාලට පුළුවන් විදිහට අප්ලෝඩ් කරනවා මේ channel එකේ. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන් මේ YouTube channel එක subscribe කරන්න. subscribe කරලා bell icon එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ pay slip එක. මේ පේ ස්ලිප් එකේ උඩින්ම අපේ විස්තර දාලා තියෙන අපේ එම්ප්ලොයි නම්බර් එක, නම, එතකොට પાස්පෝර්ට් එක, මං ඊශ්‍රායලට ආපු දවස, ඒ හැම දෙයක්ම මේකේ දාලා තියෙනවා. සම්පූර්ණ විස්තරයක්ම. අපිට වැදගත් දේ තමයි මේ දෙවෙනියට තියෙන බොක්ස් එක. ඒකේ වලට බලා ගන්න පුළුවන් අපිට පැය ගානකට කීයක් හැදිලා තියෙනවද කියලා. මගේ පැය 259න් පැය 180කට හැදිලා තියෙනවා ෂෙකල් 34.32 ගානේ. එතකොට ඒකෙන් ඇවිල්ලා තියෙනවා මට 6177යි 760ක්. එතකොට මේ පැය 180 ඉඳන් පැය 45ක්. ඒ කියන්නේ පැය 225 වෙනකන් හැදිලා තියෙන්නේ 42යි 790 ගන්න. ඒ කියන්නේ 43ක් වගේ. එතකොට 1930ක් ඒකෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට එතනින් එහාට පැය 225 ඉඳන් ඉහළට 51යි 742 ගානේ මගේ සැලරි එක හැදිලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මගේ සම්පූර්ණ සැලරි එක ඇවිල්ලා තියෙනවා 9858යි 742. එතකොට ඒකෙන් ගාණක් කැපිලා තියෙනවා. ඒ කැපුණ ගාණ වලට දැන් මේකෙන් බලා ගන්න පුළුවන්. මුළු 9858න් ඉන්කම් ටැක්ස් වලට 561ක් කපලා තියෙනවා. සෝෂල් සිකියුරිටි වලට 29යි, ඕගනයිසේෂන් ෆීස් 47යි, මෙඩිකල් ඉන්ෂුරන්ස් වලට 40යි. එතකොට ඊට අමතරව තව යටින් කපලා තියෙනවා house expenses වලට 360කුත්, general house expenses කියලා 107කුත්, ඔක්කොම 467යි කපලා තියෙන්නේ. ඒ වුණාට ඔයාලා මතක තියාගන්න ඕනේ මෙහි කාමර වලට එක එක ගණන් කපනවා. ඒ කියන්නේ සමහරක් කට්ටියගේ මගේ යාළුවන්ගේ මම ඇහුවාම එයාලගෙන් කපලා තියෙන සමහරක් කට්ටියගෙන් 500ක්, සමහර කට්ටියගෙන් 700ක් වගේ. 700ක් 750කට ඉහළ යන්නේ නැහැ ගොඩක් දුරට. ඊට වඩා අඩුවෙන් තමයි යන්නේ. සමහරක් මෙහි ඊශ්‍රායලේ එන කට්ටියගේ මං කියන්නේ හොටෙල් කන්ස්ට්‍රක්ෂන් ඔක්කොටම සුපර් මාකට් ඔක්කොටම එයාලට හම්බ වෙන කාමරය අනුව තමයි යාළුවගේ සැලරි එක කැපෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ කාමර වලට. ඒ කියන්නේ ඔයාලට හොඳම කාමරයක් හම්බුනොත් එහෙම දැන් මට හම්බෙලා තියෙන ගෙදර මං කියන අපිට ගෙදරක් හම්බෙලා තියෙන්නේ. මේ ගෙදර කාමර 3යි, සාලේ, කුස්සිය, කෑම කාමරේ ඔක්කොම තියෙනවා. අපි දෙන්නයි මුළු ගෙදරම ඉන්නේ. ඒ වුණාට අපෙන් 468යි කපලා තියෙන මුළු සැලරි එකෙම. එතකොට ඔයාලට හම්බ වෙනවා ඊට අමතරව ගොඩක් සමහරක් වෙලාවට 120කට වගේ හම්බ වෙනවා. සමහරක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් වෙන කට්ටියට නම් කන්ටේනර් පෙට්ටිය ඒ කියන්නේ කන්ටේනර් පෙට්ටිය ඇතුලේ හොඳට ඉන්න පුළුවන් වෙන හදලා ඒ වගේ වුණාට කන්ටේනර් පෙට්ටිය වල ඔයාලට ඉන්න හම්බුනොත් එහෙම එයාලා ඔයාලගෙන් කිසිම හවුස් එක්ස්පෙන්සස් එකක් කපන්නේ නැහැ. ඒක ඔයාලට ගේනවා. එහෙම කපනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඒක මෑන් පවර් එකට දැනුවත් කරන්න. ඒ වලට හොඳ පහසුකමක් නවතැන් වලට දෙන්නේ නැත්නම් එයාලට එහෙම ඔයාලගේ සැලරි එකෙන් ඒ ගාණ කපන්න බෑ. එතකොට ඔයාලට මම කලින් කියවුවා ඔයාලගේ බේසික් සැලරි එක පැය 182ක් වැඩ කරොත් ඔයාලට අනිවාර්යෙන් 6247ක් හම්බ වෙනවා. මම ඔයාලට මේක ලේසි වෙන්න මම මේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගත්ත එක ඔයාලට දාලා පෙන්නන්නම්. මේ තියෙන ඉංග්‍රීසි වලට මම ට්‍රාන්ස්ලේට් කරගත්ත එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හැම විස්තරයක්ම. ඔයාලට මොන හරි දෙයක් බලන්න ඕන නම් මේක ස්ටොප් කරලා මේ වීඩියෝ එක ස්ටොප් කරලා බලන්න. ඔයාලට මම කලින් කිව්වා වගේ මගේ ෆන් සම්පූර්ණ සැලරි එක හැදුන විදිහ, එතකොට මෙඩිකල් වලට හැම දෙයකටම කැපිලා තියෙන ගාණ, ඒ සම්පූර්ණම විස්තරය මේකේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්.
එතකොට ඔයාලට ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් අපේ පඩිය හැදුනේ කොහොමද කියලා. ඒ කියන්නේ පැය ගණන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කාඩ් එකේ මම සටහන් කරලා තියෙන ඒවායේ 8 වෙනිදා 15 වෙනිදා 22 වෙනිදා 29 වෙනිදා මුකුත් සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ සෙනසුරාදා දවස්. සෙනසුරාදා දවස් වලට මෙහි අනිවාර්යෙන් නිවාඩු හැමෝටම. ඒ නිවාඩු දවසේ තමයි ඒ දාලා නැත්තේ. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 7 වෙනිදා 14 වෙනිදා 21 වෙනිදා 28 වෙනිදා මම වැඩ කරලා තියෙන්නේ පැය 6යි. ඒ කියන්නේ සිකුරාදා. සිකුරාදා මෙහි හැමෝටම වරුවයි වැඩ. එතකොට සිකුරාදා වරුවකුත් වැඩ කරලා සිකුරාදාත් හවස් වරුව නිවාඩු සෙනසුරාදා සම්පූර්ණයෙන්ම නිවාඩුත් හම්බ වෙලා තමයි ඔය 8,15,000 හම්බ වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් රේට් එකත් එක්ක හරියට ගණන් හදලා බැලුවොත් එහෙම 8,17,000 ගණන් මට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ රේට් එකත් එක්ක දැන් ඔයාලට ඉස්සෙල්ලා මේ කාඩ් එකේ විස්තරය මම සම්පූර්ණයෙන් කියනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සමහරක් දවසට මම පැය 12 13 10 ගොඩක් වෙලාවට පැය 10 තමයි වැඩ කරලා තියෙන්නේ 10යි 11යි ඒ වුණාට අපි බර වහන වැඩ කරන හින්දා අපිට සාමාන්‍ය වෙලාවක් නැහැ ස්ථිර කොහොමත් අපිට වැඩි වෙලාවක් හම්බ වෙනවා ඒ කියන්නේ මේක බර වාහන වැඩ කරත් ඔයාලා හොටෙල් වල වැඩ කරනවා නම් හොටෙල් වල සාමාන්‍යයෙන් ඔයාලා ෂිෆ්ට් එකට තමයි වැඩ සෙට් වෙන්නේ. එතකොට ඔයාලට 7 ඉඳන් 7 වෙනකන් 6 ඉඳන් 6 වෙනකන් සමහරක් වෙලාවට පැය 24ම ඕපන් කරලා තියෙනවා නම් ඒ විදිහට ගොඩක් වෙලාවට හොටෙල් වලට පැය 12ම හම්බ වෙනවා. ගොඩක් වෙලාවට 80ක් 90ක් විතරම. රෙස්ටුරන්ට් වලත් එහෙමයි. එතකොට සුපර් මාකට් වලත් ඒ ගානම හම්බ වෙනවා. කන්ස්ට්‍රක්ෂන් විතරක් පොඩි වෙනසක් තියෙනවා. මොකද සමහරක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් සයිට් වල මේ වැස්ස කාලේ එහෙම ඔයාලා ගොඩක් කට්ටියට කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ නැතුව ගියා. ඒ කියන්නේ වැස්සට වැඩ කරන්නේ නැහැ යාලා. එතකොට දවස් 4-5 වැඩ කරන්නේ නැතුව ගියා. ඒකින්ද මේ මාසේ කන්ස්ට්‍රක්ෂන් ආපු කට්ටියට ගොඩක් සැලරි එක අඩු වෙනවා. ඒ වුණාට අපි බර වාහන ආපු හින්දා අපිට අනිවාර්යෙන් මේ සැලරි එක මේ මාසෙත් මගේ පැය 200 ගාණක් වැඩ කරගෙන තියෙනවා. එතකොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ දවසේ මගේ සැලරි එක ආපු දවසේ ලංකාවේ ඒ වෙනකොට තිබුණ රේට් එක 93.85යි ෂෙකල් එකකට හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ යටින් තියෙන මට හම්බුණ සම්පූර්ණ ගාණ ඔයාලට බලා ගන්න පුළුවන් 8712ක් මම ඒකෙන් ලංකාවට ඒ වෙනකොට රුපියල් 10000ක් යවලා තිබ්බේ. ඒ රුපියල් 10000ක් යවලා ඉවර වුණාට පස්සේ ඉතුරු වුණු ගාණ තමයි මේ 8608 ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පෙන්නන්නම් මම අද වෙනකොට මේකේ ෂෙකල් එකකට කීයක් හම්බ වෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. අද වෙනකොට ෂෙකල් එකකට රුපියල් 95ක් හම්බ වෙනවා. 95.24ක්. මේ ගාණෙන් ගත්තොත් එහෙනම් මගේ මුදල සාමාන්‍ය මට හම්බුන මුදල 8,29,000ක් 8,30,000කට වගේ වෙනවා. ඒකයි මෙහි වටිනාකම තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතනවා ඊශ්‍රායල් එනවද කොරියන් යනවද කියලා. මාත් ඇත්තටම ඊශ්‍රායල් එන්න කලින් කොරියන් ක්ලාස් ගියා මාස 6ක්. ඒ වගේම පාඩම් කරා ගොඩක් මැරීගෙන. ඒ වුණාට කොරියාවේ දැන් යන කට්ටියකින් ඔයාලට අහලා බලන්න පුළුවන් කොරියාවේ සැලරි එක කීයක් හම්බ වෙනවද කියලා. කොරියාවේ සැලරි එක ඔයාලට හම්බ වෙන්නේ ලක්ෂ 4මාරක් 5ක් වගේ. දැන් ගොඩක් කට්ටිය නිෂ්පාදන ගියොත් ලක්ෂ 6ක් හම්බේ. උපරිම හොඳම තැනකට හම්බුනොත් එහෙම ලක්ෂ 7ක් හම්බේ. ඒ වුණාට මේ ඊශ්‍රායලේ ඔයාලට ඇත්තටම ඔයාලා වැඩ කරන පැය ගානට සල්ලි හම්බ වෙනවා. ඒ වගේමයි කොරියාවේ ඔයාලා දන්නවා මැරීගෙන වැඩ කරන්න ඕනේ. එයාලගෙන් බැනුම් අහන්න ඕනේ. පොඩ්ඩක් හරි නිකන් ඉන්න දෙන්නේ නැහැ. මෙහෙම නෑ. ඔයාලට යම්කිසි වැඩ කොටසක් පවරනවා. ඒ වැඩ කොටස ඔයාලා ඉවර කරාට පස්සේ එයාලගෙන් ඒ වැඩ කොටස ඊට පස්සේ ඔයාලට ආය ඒක ඉවර කරන්නකම් එයාලා ආයෙ මොකුත් කෑ ගහන්නේ, කරදර කරන්නේ. ඒවා මුකුත් නැහැ. මේ මිනිස්සු හරිම සාමකාමී මිනිස්සු. හරිම හොඳයි ඊශ්‍රායල මිනිස්සු. අපි වැඩ කරන තැනත් අපි වැඩ කරන්නේ මේ ඊශ්‍රායලයේ ඕන කෙනෙක්ගේ කම්පැනි එක. එයාලත් ඇත්තටම හොඳම කට්ටිය. ඒ කියන්නේ දැන් අපේ අනිත් ආයතන වලත් ගොඩක් අනිත් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් වල නම් මන් දන්නේ නැහැ. අපේ නම් 4 5 වුණොත් එයාලා කෑම ගෙනත් දෙනවා අපිට හැමදාම. 4 වෙනකන් වැඩ කරලා 4 5 වුණොත් කෑම ගෙනත් දෙනවා. ගොඩක් වෙලාවට මෙහි කෑම ගෙනත් දෙන කම්පැනි නම් අඩුයි කෑම දෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය අහනවා කෑම බීම නවතෙන් ඔක්කොම නිකන්ද කියලා. නිකන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පේ ස්ලිප් එකෙන් කැපිලා තියෙන විදිහට ඔයාලට ඒකට හිතා ගන්න පුළුවන් කීයක් කැපිලා තියෙනවද කියලා. ඒක නිසා ඔයාලට මේකෙන් සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකෙන් ඔයාලට හම්බුණා කියලා හිතෙනවා. මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කමෙන්ට් එකක්. මම ඔයාලට ඒවට උත්තර දෙන්නම්. බොහොම ස්තුතියි.